ලියන්න මාතෘකාව විදිහට පරීක්ෂණාත්මකව ලියන්න. මාතෘකාව විදිහට ලියන්න පරීක්ෂණාත්මකව ස්ථිතික ඝර්ෂණ සංගුණකය සෙවීම. පරීක්ෂණාත්මකව ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ සෙවීම. පරීක්ෂණාත්මකව ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ සෙවීම. පරීක්ෂණාත්මකව ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ සෙවීම. හරි. 100% අවධානය දෙන්න බලන්න මේ කියන එක තේරෙන්නේ නැද්ද කියලා. මම ඔයාලට පෙන්නන්නම් 100%ක ફોකස් එකෙන් ෆිසික්ස් බැරි වෙන්නේ නැහැ කියලා. ආන් ඉන්න. විනාඩි ඕනනම් 10ක් ඇයි. කටවල් වාගෙන ආන් ඉන්න මේක බැරි වුණොත් මට කියන්න ඊට පස්සේ. මේවයි. දැන් පොඩි පරීක්ෂණයක් තියෙන්නේ. දැන් අපි දන්නවනේ ඝර්ෂණ වක්‍රය. දැන් මෙයා උගන්නලා ආවේ ඝර්ෂණ වක්‍රය තුල මම පැහැදිලිව කිව්වා බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලයේ විචලනය. එතකොට මම කිව්වා මේ බාහිර බලය මම ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඝර්ෂණයත් එයාව නිශ්චලව තියාගන්න. දැන් අපි රූපයක් ඇන්දොත් එහෙම මේක නම් රළු පොළව, මේක නම් බාහිර බලය, මේක නම් ඝර්ෂණ බලය. මම P වැඩි කරන්න Fත් වැඩි වෙනවා. ඒකට හේතුව මෙයාව නිශ්චලව තියාගන්න නම් P ට F කපන්න වෙනවා. ඒ කියන්නේ P ට සමාන ඝර්ෂණ බලයක් දාගන්න වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? P වැඩි කරන්න P නිව්ටන් 10ක් වුණොත් ඝර්ෂණයත් නිව්ටන් 10ක් වෙනවා. එතකොට මේකට මේක කැපිලා යනවා වස්තුව නිශ්චලයි. එයාගේ හැටි එයා try කරනවා වස්තුව මක් කරන්නද? නිශ්චලව තියාගන්න. ඊට පස්සේ මට නිකන් තද වෙලා මූ යන්නේ නැහැ නේ කියලා මේක නිව්ටන් 20ක් දැම්මොත් හරිද? මම වැඩි කරනවා මට වැඩි කරන්න පුළුවන් නේ බාහිර බලය. එතකොට නැවතත් ඝර්ෂණය මොකද කරන්නේ? ඝර්ෂණය නිව්ටන් 20ක් වෙලා ආයෙ උඩේකට යට එක කපලා දාලා මෙයාව නිශ්චලව තියා ගන්නවා. ඒ නිසා හැමතිස්සෙම මේ ඝර්ෂණය ඉන්නේ මුලදී වස්තුව නිශ්චලව කරන්න බලාගෙන. එතකොට මොකද වෙන්නේ? බාහිර බලය වැඩි කරනකොට ඊට අනුලෝමව කවුරු වැඩි වෙනවද? ඝර්ෂණ බලය වැඩි වෙලා මෙහෙම වැඩි වෙලා යනවා. නමුත් ඕක දිගටම වුණොත් එහෙම ජීවිතේට පොළොවක් උඩින් වස්තුවක් හොල්ලන්න බෑනේ. ඇයි නිව්ටන් ලක්ෂයක් දැම්මත් මූ ලක්ෂයක් වෙලා මූ නිශ්චලව තියාගන්න. එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මොකද කරන්නේ? ස්වභාව ධර්මයෙන් නීතියක් දානවා මේ අගෙන් එහාට ඝර්ෂණයට වැඩි වෙන්න බෑ කියලා. හරි. මේ අගෙන් එහාට වැඩි වෙන්න බෑ කියලා. ඒ නිසා එතනින් එහාට තවදුරටත් මම P වැඩි කරනකොට මේක පොඩ්ඩක් අඩු වෙලා නියතව හිටිනවා. මෙන්න මේ හරියදී වස්තුව චලනය වෙනවා. මම කිව්වා මේ හරිය වැඩ කරන්නේ ගතික ඝර්ෂණය. මේක තමයි වස්තුව නිශ්චලව තියාගත හැකි පරිදි ඇතිවන උපරිම ඝර්ෂණය. මේක තමයි ඔයා FC සමානයි μ r යක් r දාලා හෙව්වේ. හරිද? රයිට්. එතකොට මෙතනින් එහාට බලය වැඩි කරනකොට තවත් වස්තුව චලනය වෙනවා. චලනය වෙනකොට මේ ස්ථිතික ඝර්ෂණය අයින් වෙලා එතෙන්ට එනවා කිව්වම මොකද්ද? ගතික ඝර්ෂණය. ඕක දැන් කිව්වනේ. මම මේ නැවත කිව්වේ මුල් ටිකේ හිටියේ නැත්තම් පොඩ්ඩක් නැවත මතක් වෙන්න. රයිට්. දැන් මගේ අවශ්‍යතාවය තමයි ඔයාට හැමෝම දෙනවා සමහර වෙලාවට උපරිම ඝර්ෂණය හොයන්නයි කියලා. එතන උපරිම ඝර්ෂණයක් හොයනකොට ඔයාට දෙන සමීකරණය මොකද්ද? μ r යක් කාරණේ. μ කියන්නේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ස්ථිතික ඝර්ෂණ සංගුණකය. හරිද? එතකොට R කියන්නේ කවුද? අභිලම්බ බලය. දැන් ඒකත් කිව්වනේ. එතකොට ඔයාට පුළුවන් පෘෂ්ඨ දෙකක් අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණය. මේ FC කියන උපරිම අගය මේකට දාලා හොයන්න. දැන් මේකට දාලා හොයනකොටත් R නම් හොයන්න පුළුවන්. මොකද වස්තුවේ බරට අභිලම්බ බලය සමානයිනේ. ඒ නිසා R හොයාගන්න පුළුවන්. බරට සමානයි දැනට මේ රූපයට අදාළව අභිලම්බ බලය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ μ. μ කියන්නේ කවුද? ඝර්ෂණ සංගුණකය. මෙයාව අපිට දෙන්නේ ගානේ දත්තයක් විදිහට. දැන් මෙච්චර වෙලා හදපු ගණන් වල දැක්ක නේද? ගතික ඝර්ෂණ සංගුණකය අච්චරයි මෙච්චරයි කී තියෙනවා. හරි. එතකොට මෙයාව අපිට දෙන්නේ ගානක දත්තයක් විදිහට. මම අහන්නේ කොහොමද එහෙම දුන්නේ? දැන් අපිට කවුරු හරි කියන්නේ පරීක්ෂණාත්මකව හොයලානේ මේ ගතික ඝර්ෂණ සංගුණකය දෙන්නේ. පෘෂ්ඨ දෙකක් අතර. ගතික නෙමෙයි ස්ථිතික හරි මොකක් කරේ මේ. අපි ඇත්තටම හොයන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඒ කියන්නේ වස්තුව නිශ්චලව තියාගන්න පුළුවන් විදිහට වැඩි වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණයට අදාළ මේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය තමයි හොයන්න යන්නේ. ඉතින් මේක දුන්නේ කොහොමද? 0.5යි 0.75යි. එහෙම දුන්නේ කොහොමද? එහෙම දුන්නේ මෙහෙමයි. හරිද? මේක හොයන්න පොඩි පරීක්ෂණයක් තියෙනවා. පරීක්ෂණය මෙහෙමයි. අපි ගන්නවා මේක තමයි මට කියලා දෙන්න ඕන එක. අපි ගන්නවා ආනත තලයක්. මේ ආනත තලයේ ආනතිය තීටා කියලා හිතන්න. හොද්දට අහන් ඉන්න මම මේ කියන එක විනාඩි 10න් වැඩි කරයි. හරිද? මේ තලයේ ආනතිය තීටා.
දැන් මට පුළුවන් මේ ආනත තලය මත වස්තුවක් තියන්න. නිකන් පොඩි ආනතියක් ඇදුවා වස්තුවක් තිබ්බා. වස්තුවක් තිබ්බට පස්සේ අපි මෙයාගේ බල ලකුණු කළොත් පහළට තියෙනවා mg. එතකොට අපි හොඳටම දන්නවා මෙතන ආනතිය θ නම් මෙතන ආනතියත් කීයද? θ වෙනවා. එතකොට මෙන්න මේක mg cos θ වෙනවා. දැන් අපි ඒවා දැනුවත් මෙච්චර වෙලා කතා කරපුවා. මෙන්න මේ පැත්තට තියෙනවා කවුද? mg sin θ. මේ පැත්තට තියෙනවා mg sin θ. එතකොට මේ mg cos θ විසින් මේ ස්කන්ධය තලයට තෙරපනවා. මම කියවනේ මේ තලය මේ ස්කන්ධය තලයේ දිහාවට අදිනවා මේ mg cos θ විසින්. එතකොට තලයයි ස්කන්ධයයි තෙරපෙනවනේ. තෙරපෙනකොට තලයේ විසින් ස්කන්ධය මත ඇති කරනවා මේ පැත්තට අභිලම්බ බලය. අපි දන්නවා අභිලම්බ බලය කාට සමානයිද? mg cos θට සමානයි. හරිද? ඒක මම දානවා පළවෙනි සමීකරණය කියලා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ බරේ ආනත තලයට සමාන්තරව තියෙන සංරචකයේ තියෙනවානේ. මෙන්න මේ සංරචකය මොකද කරන්නේ? දැන් මේ සංරචකයට විරුද්ධව දැනට උඩට කවුරුත් නැත්නම් මේ සංරචකය මොකද කරන්නේ? වස්තුව ආනත තලයේ ඔස්සේ පහළට අදිනවා. අදිනකොට ඒ ඇදීම නිසා ආනත තලය දැනගන්නවා මේ තල රළුයිනේ. ඒ නිසා දැනගන්නවා මේක පහළට එන්න හදන්නේ. පහළට එන්න හදනකොට මේ තලය රළු නිසා එයාව නවත්තන්න මේ පැත්තට ඇති කරනවා ස්ථිතික ඝර්ෂණය. හරිද? මොන ඝර්ෂණයද? ස්ථිතික ඝර්ෂණය. දැන් මට කියන්න ඕනේ මේකයි. මුලදී ස්කන්ධය නිශ්චලව තියාගන්නනේ try කරන්නේ. එතකොට මේ පැත්තට මෙයාව චලනය කරන්න හේතු වෙන්නේ මෙන්න මේ පහළට තියෙන බලයනේ. මේ පහළට තියෙන බලයනේ හේතු වෙන්නේ මෙයාව පහළට ගෙනියන්න. එහෙනම් ඝර්ෂණය try කරන්නේ මෙයාව නිශ්චලව තියාගන්න නම් හැමතිස්සෙම ඝර්ෂණ බලය කාට සමාන වෙන්න ඕනේද? mg sin θ ට සමාන වෙලා කැපිලා යන්න එපා. හරිද? එතකොට මෙන්න මේකයි තර්කය. මේ කෝණයේ sin අගය ගැන හිතන්න. දැන් mg කියන එක නීතයක්නේ. sin θ කියන එක කෝණය එක්කමක් වෙයිද? දැන් අංශක 10ට sin බලන්න. අංශක 10ට sin බලලා අංශක 20ට sin බලන්න. කවුද වැඩි? sin 10ද වැඩි sin 20ද වැඩි? නිකන් හිතලා කියනකො මැස් කරන උන් අම්බානකට ඉන්නවනේ. කීයද වැඩි? sin 20 වැඩි. sin 30 නම් ඊටත් වැඩි. ඔයාට තේරෙනවද මේ කෝණය මේ ආනත තලයේ කෝණය මම චුට්ට වැඩි කරනකොට කෝණය වැඩි වීමත් එක්ක කෝණයේ sin අගයක්මක් වෙනවද? වැඩි වෙනවා. හරිද? දැන් අංශක 20ට වඩා අංශක 30 sin θ වැඩි. අංශක 40ක ඊටත් වැඩි. ඒ නිසා හැමතිස්සෙම මේ mg කියන සාධකය sin θ ගෙන් ಗುಣ වෙනවනේ. එතකොට කෝණයේ වැඩි වීමත් එක්ක sin θ ගේ අගයමක් වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනකොට mg sin θ කියන ගුණිතයක්මක් වෙනවද? මක් වෙනවද? වැඩි වෙනවා. මේ පැත්ත වැඩි වෙනකොට දැන් මේ ස්කන්ධය නිශ්චලව තියාගන්න ඕනි නිසා ඝර්ෂණයටත් ඉබේම මක් වෙන්න වෙනවද? මක් වෙන්න වෙනවද? වැඩි වෙන්න වෙනවා. හරිද? මොකද මේ ඝර්ෂණය try කරන්නේ වස්තුව නිශ්චලව තියාගන්න. ඒක නිශ්චලව තියාගන්න නම් පහළට තියෙන බලයට ඝර්ෂණය උඩට තියෙන ඒවා සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මෙයා නිශ්චලව තියාගන්නේ. දැන් වැඩේ කියන්නේ ආනතිය ක්‍රමයෙන් වැඩි කරන්න mg මේ sin θ කියන පදේ වැඩි වෙනවා. එතකොට mg sin θ කියන ගුණිතය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පහළට තියෙන බලය වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට මෙයාව නිශ්චලව තියාගන්න f ට වැඩි වෙන්න වෙනවා. හරියට කොයි වගේද? මේ වගේ මේ. බාහිරින් දාන බලය වැඩි වෙන්න වස්තුව නිශ්චලව තියාගන්න ඝර්ෂණයට ඊට මක් වෙන්න වෙනවද? වැඩි වෙන්න වෙනවා. මේ සිදුවීම තමයි මේක ඇතුලෙන් ආදර්ශනය කරන්නේ මේ. දැන් මොකද වෙන්නේ? මෙහෙ වැඩි වෙනකොට මෙහෙත් වැඩි වෙනකොට ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිම අගයක් තියෙනවා නේද? වස්තුව නිශ්චලව තියාගත හැකි පරිදි. ඒකට අපි කිව්වා මොකද්ද? සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. එහෙනම් ওই සිද්ධිය මෙතෙන්ට ඇප්ලයි කරන්න මේ පැත්තේ මම මේ ආනතිය මෙහෙම දැන් මම මෙතන කරන්නේ මෙහෙම ආනතිය චුට්ට වැඩි කරයි යනවා. චුට්ට වැඩි කරයි යනකොට θ වැඩි වෙනවා. θ වැඩි වෙනකොට sin θ වැඩි වෙනවා. එතකොට මේ පදේම වැඩි වෙනවා. මෙහෙ වැඩි වෙනකොට මෙහෙ වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ ටික ඝර්ෂණය මෙහෙම ඇවිල්ලා වැඩි වෙන්න පුළුවන් උපරිම අගයට කොයි වෙලේ හරියනවා නේද? අන්න ඒ වෙලාවට මට තේරෙනවා මම මේක දැන් උඩට උස්සගෙන යන්නේ. උඩට උස්සගෙන යනකොට මට තේරෙනවා යම් වෙලාවකදී දැන් මේ ස්කන්ධය තලය ඔස්සේ පහළට යන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා. හරිද?
ය පහලට මේක වැඩි කරගෙන යනකොට මට දැන් තේරෙනවා මේ ස්කන්ධය පහලට යන්න ඔන්න මෙන්න තියෙන්නේ. හරිද? ඒ ඔන්න මෙන්න තියෙන්නේ මෙන්න මේ ඝර්ෂණය කොතෙන්ට ඇවිල්ලාද? උපරිම ඝර්ෂණයට ඇවිල්ලා. ඒ කියන්නේ වස්තුව නිශ්චලව තියාගන්න පුළුවන් උපරිම අගයට මෙයා ඇවිල්ලා. ඒ කියන්නේ මේ පැත්ත වැඩි වෙනකොට මෙහෙත් වැඩි වෙනවනේ. මෙයාට වැඩි වෙන්න පුළුවන් උපරිම අගයක් තියෙනවනේ. අන්න එතෙන්ට ඇවිල්ලා. හරිද? මම එතනින් මේක නවත්තනවා. තව දුරටත් මේක ආනත කරන එක නවත්තනවා. හරිද? නවත්තලා මම දැන් හොඳටම දන්නවා මෙහෙට තියෙන FC කාට සමානයිද? mg sin θ ට සමානයි. සහ මම දන්නවා FC ට ලියන්න පුළුවන් සමීකරණය මොකද්ද? μ වාරයක් r. එහෙනම් μ වාරයක් r කාට සමාන වෙන්න ඕනේද? mg sin θ ට සමාන වෙන්න ඕනේ. එහෙනම් මට ලියුව හැකි මෙහෙම. මේ වෙලාවේ FC කාට සමානයිද? FC කාට සමානයිද? mg sin θ ට සමානයි. ඊළඟට මම දන්නවා කොහොමත් FC හොයන්න මේ සමීකරණය දාන්න පුළුවන්. මේක සිම්පල් A මේ කැපිටල් A කියලා දැම්මොත් ඊළඟට FC මට හොයන්න දාන්න පුළුවන් μ වාරයක් r. ඒක අතර තියෙන සමීකරණයනේ. මේක මම දැම්මොත් කැපිටල් B කියලා මට A ට B මක් කරන්න පුළුවන්ද? සමාන කරන්න පුළුවන්. ඔයාලට තේරෙන්න ඕනේ මම කරන්න යන එක. දැන් A ට B සමාන කරොත් මට ලියුව හැකි මෙතන μ වාරයක් r සමාන කර හැකි කාටද? mg sin θ ට. දැන් r අපි දන්නවා කාට සමානයිද? mg cos θ ට සමානයි. ඒ නිසා පළමු සමීකරණයේ ඇසුරින් සමීකරණයෙන් r සඳහා ආදේශය පළමු සමීකරණයෙන් r සඳහා ආදේශය. එතකොට μ වාරයක් r කියන්නේ අතනින් අපි අරන් තියෙනවා mg ඒ කියන්නේ ලම්බක මේ සමතුලිතතාවයේ සලකා mg cos θ. ඕක සමාන වෙනවා mg කාටද? sin θ ට. දැන් ලස්සනට පේනවා ඇති මේ mg ට මේ mg මක් වෙනවද? කැපිලා යනවා. μ සමාන වෙනවා හරස් ගුණිතය දාගන්න sin θ බෙදීම මොකද්ද? cos θ. එහෙනම් sin θ බෙදීම cos θ කියන්නේ මොකද්ද? මැස් කරන අය දන්නවා. මේ ඕල් මේ බයෝ කරන අය දන්නවද? මොකද්ද? tan θ. එහෙනම් μ සමාන වෙන්නේ කාටද? tan θ ට. එහෙනම් ඔන්න ඔයාට පුළුවන් මොකද්ද? මේ පෘෂ්ඨ දෙක අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ හොයන්න පරීක්ෂණාත්මකව කොහොමද ක්‍රමේ? මේ තලය මෙහෙම චුට්ට චුට්ට ආනත කරන් යන්න ආනත කරන් යද්දී ඔයාගේ අතට දැනෙනවා කොයි වෙලේ හරි මෙයා දැන් ඔන්න ලිස්සන්න ඔන්න මෙන්න තව චුට්ටක් ඉස්සුවොත් මේක ලිස්සනවා. එතනදී නවත්තනවා. නවත්තනකොට අපි දන්නවා පහළට තියෙන බරේ සංරචකයේ ඉහළට තියෙන සීමාකාරී අගයට සමාන වෙලා තියෙන්නේ. ඒක දායක කරගෙන මොකද කරන්නේ? මම මෙතන කෝණය මයින්නවා. කෝණය මනලා කෝණයේ මොකද්ද? tan අගය ගන්න. ඒක තමයි මේ පෘෂ්ඨ දෙක අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය. හොයන්න බෑද විද්‍යාගාරදී? හොයන්න පුළුවන්. ඔයාට ඕන වෙන්නේ මේක මෙහෙම චුට්ට චුට්ට උස්සන්න. උස්සලා මේක ලිස්සන නොලිස්සන අවස්ථාවට ආවට පස්සේ නවත්තන්න. නවත්තලා මෙන්න මෙතන කෝණය මයින්ද. කෝණය මනලා tan අගය ගන්න. එතකොට ආඩේ නම මොකද්ද? ඝර්ෂණ සංගුණකය. ඔහොම තමයි ඔයාලට ওই 0.7යි 5 0.6 0.8 ওই ටික දෙන්නේ. දැන් වාටි දන්නකො ඔයාට ඕනේ කියලා ටයිල් කැටයක ඝර්ෂණ සංගුණකය හොයන්න. ඔයා කරන්න ඕනේ ටයිල් කැටය ගෙනල්ලා තියන්න මේ ආනතලයේ. තියලා ඒක උඩින් ස්කන්ධය තියන්න. ස්කන්ධය තියලා අර වැඩේ කරන්න. කළා ලිස්සන අවස්ථාවට ආවට පස්සේ කෝණය අරගත්තා tan θ ගත්තා. ඔයාට ඕන නම් කොන්ක්‍රීට් කෑල්ලක ගන්න මක් කරන්න ඕනේද? කොන්ක්‍රීට් කෑල්ල ගන්නවා නම් මේ තලයේ උඩින් කොන්ක්‍රීට් කෑල්ල තියන්න ස්කන්ධය තියන්න ඔය වැඩේ ආයෙ කරන්න ලිස්සන නොඉස්සන අවස්ථාවට ආවට පස්සේ කෝණය මයින්ද tan අගේ ගන්න. ඕක තමයි ක්‍රමය. හරි මේක ප්‍රායෝගිකව ඔයාට විද්‍යාගාරය තුල ඝර්ෂණ සංගුණකය හොයන්න පුළුවන් ක්‍රමය. රයිට් ලියමු.